everyone, welcome back to my YouTube channel. මං නෙත්මා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි අද මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම යූස් කරපු vitamin C සීරම් දෙකක් ගැන සහ ඇත්තටම මට ඒ වගේන් ලැබුණු ප්‍රතිඵල ගැන. ඒ වගේම කියන්න ඕනි මේ සීරම් පාවිච්චි කරන්න කලින් මං කිසිම සීරම් එකක් මගේ මොනට පාවිච්චි කරලා තිබුණේ නැහැ. එහෙනම් අපි දැන් බලමු මම මොනවද පාවිච්චි කරපු සීරම් කියලා. මුලින්ම මම යූස් කරපු සීරම් එක තමයි මේ Vivya එකේ එන vitamin C bright recharge සීරම් එක. මේ සීරම් එක හදලා තියෙන්නෙම oily and acne prone skin එකට. ඉතින් මට තියෙන්නෙත් oily skin එකක්. ඒ නිසාම තමයි මම මේ සීරම් එක පාවිච්චි කරන්න ගත්තේ. මේකේ අන්තර්ගත වෙලා තියෙන main ingredients දෙක තමයි rice water essence සහ Ceylon orange. මේක මං පාවිච්චි කරන්න අරගෙන සතියක් විතර යනකම් කිසිම වෙනසක් මගේ මූණේ දකින්න තිබුණ නැහැ. ඒ වගේම මේක පාවිච්චි කරන්න ගද්දි මගේ මූණේ පිම්පල්ස් තිබ්බා. ගොඩක් නෙමෙයි ටිකක්. ඒ වගේම චුටි චුටි බිබිලි තිබ්බා. මේක පාවිච්චි කරගෙන සති දෙකක් විතර යද්දි මට තේරුණා මගේ මූණ ටිකක් ඔයිල් ගතිය වැඩි වෙලා වගේ. මම දන්නේ මේ සීරම් එකටමද කියලා. ඒත් මට හිතුණා මේක නිසා වෙන්න ඇති කියලා. ඊට පස්සේ මම මේක පාවිච්චි කරගෙන නතර කරා. පාවිච්චි කරන අතරලා සතියක් විතර හිටියා. ඇත්තටම සීරම් එක හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් අවම සති 4ක් 6ක්වත් පාවිච්චි කරන්න ඕනේ. ඒක නිසා මම හිතුවා ආයෙත් මේක මම යූස් කරන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මම ආයෙත් මේක පාවිච්චි කරන්න පටන් ගත්තා. කොහොම හරි මම මේ බොටල් එක ඉවර වෙනකම් පාවිච්චි කරා. ඒක පාවිච්චි කරාට මට එහෙම ලොකු වෙනසක් ඇත්තටම මගේ මූණේ දකින්න ලැබුණේ නැහැ මේ සීරම් එක නිසා. එහෙනම් මගේ මූණට ලොකු අවුලක් වුණෙත් නැහැ මේක පාවිච්චි කරා කියලා. ඒ වගේම ලොකු ප්‍රතිඵලයක් ලැබුණෙත් නැහැ මේ සීරම් එක පාවිච්චි කරාට. මේ සීරම් එකේ ටෙක්ස්චර් එක කොයි වගේද කියලා මට ඔයාලන්ට පෙන්වන්න විදිහක් නැහැ. මොකද මම මේ බොටල් එක ඉවර වෙනකම් පාවිච්චි කරලා තියන්නේ. සමහර අය කියනවනේ vitamin C සීරම් මූණට පාවිච්චි කරද්දී ඉස්සෙල්ලා පොඩ්ඩක් දනව ගතියක් එනවා එහෙම කියලා. හැබැයි මට එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ සීරම් එක පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ. ඊට පස්සේ මම මේ සීරම් එක ආයෙත් රීපර්චේස් කරේ නම් නැහැ. ඊට පස්සේ මම පර්චේස් කරේ මේ Nature Secrets ලගේ එන vitamin C skin repair radiant සීරම් එක. ඒත් එක්ක මේ සීරම් එකේ ascorbyl glucoside සහ hyaluronic acid කියන ingredients දෙකත් include වෙනවා. ඉතින් මේ සීරම් එකත් පාවිච්චි කරන්න අරගෙන සතියක් විතර යනකම් කිසිම වෙනසක් දකින්න ලැබුණේ නැහැ. ඒ වගේම කලින් සීරම් එකට මගේ මූණ ටිකක් ඔයිලි ගතිය ආව කියලා මට තේරුණානේ. හැබැයි මේ සීරම් එකට එහෙම ගතියක් මගේ මූණට දැනුන්නේ නැහැ. ඒක නිසා මම බය නැතුව මේක මූණට දිගටම පාවිච්චි කරා. දිගටම සීරම් එක යූස් කරද්දි මට තේරුණා අර මගේ මූණේ තිබ්බා කිව්වනේ මම බිබිලි චුටි චුටි බිබිලි ඒවා අඩු වුණා මූණේ. ඒ වගේම අර කුරුලෑ එන එකත් පාලනය වුණා. මගේ මූණේ සාමාන්‍ය මාසෙට කුරුලෑ 2-3ක් එනවා. ඒක කොහොමත් ආවා. හැබැයි අර එක දිගට කුරුලෑ එන එක පාලනය වුණා. ඒ වගේම මේක යූස් කරද්දී අර මගේ කලින් පිම්පල්ස් ඇවිල්ලා තිබ්බ මාක්ස් තියෙනවානේ. ඒ පිම්පල් මාක්ස් ෆේඩ් වුණා කියලාත් මට තේරුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ ටෙක්ස්චර් එක තියෙන්නේ. ඒ වගේම ඔයිලි ගතියක් නැහැ. මේක ගාපුවාම ඉක්මනට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට ප්‍රතිඵල ලැබුණේ. හැබැයි වෙන කෙනෙක්ට ලැබුණු රිසල්ට්ස් එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්. මම ආයෙත් අනිවාර්යෙන් රීපර්චේස් කරන්නේ මේ Nature Secrets ලගේ vitamin C සීරම් එක. ඉතින් මගේ අත්දැකීම තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචිම හරි අයිඩියා එකක් ලැබෙයි කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.